සුබ දවසක් යාළුවනේ. ඔයාලගේ ප්‍රීසෙට් TV එකෙත් මේ විදිහට අලුත් අප්ඩේට් එකක් ඇවිත් ඇති. පෙබ්‍රවාරි 1 වෙනිදා සිට අලුත් චන්ද්‍රිකාවට මාරු වෙන බව. දැන් අපි නරඹන අංශක 40 කෝණයේ සිට අංශක 42 කෝණයට ඩිස්ක් එක හරව ගන්න තමයි අපිට තියෙන්නේ. හරිම ලේසි වැඩක්. මම කියලා දෙන්නම්. දිගටම ස්කිප් නොකර බලන්න. අලුත් චන්ද්‍රිකාවට හරවගෙන ප්ලේලිස්ට් එක අප්ඩේට් කරලා පරණ channel අයින් කරගන්න හැටි මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා යම් වීඩියෝ එකකට. මුලින්ම මෙනු වලට ගිහිලා setting වලට යන්න. ඊට පස්සේ manual installation වලට යන්න. ඊට පස්සේ මේ වගේ frequency වලට ඇවිල්ලා megahertz 11637 තියෙන එකට යන්න. ඊට පස්සේ මේක arrow key වලින් වෙනස් කරන්න. එතකොට ඔයාලට 12522 තියෙන අලුත් චන්ද්‍රිකාවක් එයි. නමුත් ඒකට ආවට ඒකේ සිග්නල් නැහැ. ඒක තමයි අපේ අලුත් චන්ද්‍රිකාව. අපි ඒකට දැන් සිග්නල් අල්ලන්න තමයි හදන්නේ. මුලින්ම ඔයා මේ වගේ ඔයාගේ ඩිස්ක් එක ළඟට ගිහිල්ලා මේ වගේ චන්ද්‍රිකාව ඩිස්ක් එකයි රඳවල තියෙන බ්‍රැකට් එකයි කැපිලා යන්න පර්මනන්ට් පෙන් එකකින් වගේ එකකින් සලකුණක් තියාගන්න. ඉරක් ගහගන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන 10 නට් දෙකක් තියෙන්නේ. ඒ දෙක ෂිෆ්ට් එකක් හරි යතුරක් හරි භාවිතා කරගෙන තරමක් බුරුල් කරගන්න. ඊට පස්සේ අපි ඩිස්ක් එක බුරුල් කරගෙන මේ විදිහට උඩ අතරයි චුට්ටක් මේ පෙනෙන විදිහට චූට්ටක් දශමයක් විතර අංශක දෙකක් වෙනස් වෙන විදිහට චුට්ටක් උඩට හරවන්න. මේ පේන්නේ මම අර ඉරක් ගහගත්ත තැන. ඒක බලන්න වෙනස් වෙලා තියෙන තරම් පොඩි ප්‍රමාණය. පෑන් ඉරක ප්‍රමාණය වගේ කොටසක් තමයි වෙනස් වෙන්න තියෙන්නේ අංශක දෙක ප්‍රමාණයට. ඒ ඇරෙන මේ දෙපැත්තට වෙනස් කිරිලි ඒව මුකුත් කරන්න යන්න එපා. දැන් බලන්න ඔයාගේ ටීවී එක ළඟට ගිහිල්ලා ඔයාලට සිග්නල් ඇවිත් ඇති. ඒක පොඩ්ඩක් සීරු මාරු කරලා තව ටිකක් හොඳට සිග්නල් හදාගන්න. මට මේ වගේ 73ක විතර සිග්නල් ලෙවල් එකක් ආවා. ඊට පස්සේ මෙතනින් අපි ස්ටාර්ට් සර්ච් දෙනවා. දැන් අපි අලුතෙන් ටියුන් කරගත්තු සැටලයිට් එකේ සිග්නල් වලින් අපේ ප්ලේලිස්ට් එක අප්ඩේට් කරගත්තා. දැන් අපේ පරණ අංක වලට ගියාට පස්සේ ඒකේ නෝ සිග්නල් පෙන්නනවා. channel පෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ අපේ පරණ සැටලයිට් එකේ සිග්නල් එන්නේ නැහැ අපිට දැන්. දැන් අපේ අලුත් සැටලයිට් එකේ 100 ගණන් වල නම්බර වලින් තමයි අපිට channel ටික පේන්නේ. මේ වගේ 105 106 107 120 ඒ විදිහට තමයි අපේ channel වල අංක තියෙන්නේ දැන්. නමුත් අපේ ප්ලේලිස්ට් එකේ මේ පරණ අංකක් තියෙනවා 1 2 3 4 පරණ සැටලයිට් එකකින් ආපු අංක. අපි ඒ ටික දැන් ඉවත් කරගන්න හදන්නේ. ඒවා තිබ්බට වැඩක් නැහැ නේ. ඒවට දැන් සිග්නල් එන්නේ නැහැ නේ. අපි දැන් මේ අපේ පරණ ප්ලේලිස්ට් එකත් එක්ක ඉවත් වෙලා යන්න අපි මේක ෆැක්ටරි රීසෙට් එකක් ගහන්න හදන්නේ. මේ විදිහට අපි සෙටින් වලට ඇවිල්ලා සිස්ටම් වලදී ෆැක්ටරි රීසෙට් එකක් ගහන්න. මේ විදිහට පාස්වර්ඩ් එකට 0.4 දෙන්න. එතකොට ඔයාගේ සිස්ටම් එක ෆැක්ටරි රීසෙට් වෙනවා. ඔෆ් වෙලා ඩෙකෝඩර් ඔන් වෙනවා එතකොට. ඔන්න ඩෙකෝඩර් රීසෙට් වෙලා ආයෙ ඔන් වුණා. ඒ වුණාට අපිට දැන් අපිට පෙන්වන්නේ පරණ සැටලයිට් එකේ 11637 සිග්නල් තමයි අපිට පෙන්වන්නේ. ඒත් අපිට ඒකේ සිග්නල් නැහැ. මොකද අපි සැටලයිට් එක වෙනස් කරානේ කලින්. දැන් අපි මේක ඇරෝ කී වලින් දෙපැත්තට ගන්න ගියාට එහෙම වෙනස් වෙන්නේත් නැහැ. ඒක නිසා අපි මේක දැන් පරණ සිග්නල් එක විදිහටම ස්ටාර්ට් සර්ච් දෙන්න. ඒකම channel මුකුත් නැතුව අපිට මෙතන no tv program විදිහට එනවා. අපි දැන් ආයෙ setting වලට ගිහිල්ලා installation වලට ගිහිල්ලා satellite list වලට යන්න ඕනි. ඒකට ගිහිල්ලා අපි දැන් අලුතෙන් satellite list එකක් add කරන්න ඕනි. මේ පැත්තට ගිහිල්ලා කොළ පාට බටන් එක ඔබලා අපි අලුතෙන් transpond තියන්න හදන්න. මේ විදිහට transpond වලට 12522 තියන්න. ඊට පස්සේ symbol rate එකට 30000 තියන්න. ඊට පස්සේ අනිත් එකට h අකුර තියලා ඒ විදිහටම okay කරලා save කරන්න එක. දැන් අපේ transpond එක add වෙලා තියෙන්නේ. දැන් මේකට signal tune කරන්න ඕනේ ආයෙ පාරක්. මේ විදිහට setting වලට ගිහිල්ලා installation වලට ගිහිල්ලා manual installation වලට යන්න. ඊට පස්සේ අපි අර 11637 තියෙන තැනදී arrow key වලින් වෙනස් කරලා බලන්න. එතනදී දැන් 12522 එනවා manual add කරපු transpond. අපි දැන් මේ transport 12522 තියලා අපි දැන් start search දෙනවා. එතකොට අපේ channel list එක update වෙනවා. ඔන්න දැන් අපේ වැඩ ටික ඉවරයි. අපි අලුත් satellite එකක් tune කරගෙන channel list එකත් update කරගෙන පරණ channel ටිකත් අයින් කරගෙන අපි පිළිවෙලට දැන් අපේ decoder එක හදාගත්තා. දැන් අපේ channel තියෙන්නේ 101 සිට 150 දක්වා තමයි තියෙන්නේ. අර 0.1 0.2 තියෙන පරණ අංක අපේ channel list එකේ දෙන්නේ නැහැ. මේ වගේ තාක්ෂණික දේවල් දැනගන්න, ඉගෙන ගන්න, පුරුදු වෙන්න, ටෙස්ට් කරලා බලන්න අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට.